සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔන්න අද මම වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එකත් ටිකක් වෙනස් වීඩියෝ එකක්. විශේෂ කෑමක් ගැන. ඉතින් මේ කෑම ගොඩක් දෙනෙක් දන්නේ නැතුව ඇති. මේ ඇවිල්ලා මඩුදලු. ඉතින් මේ මඩුදලු වලින් රසවත් ආහාරයක් හදාගන්න ගමන් චුට්ටක් ඔයලත් එක්ක කතා කරන්න ඕනි කියලා හිතුවා. ඉතින් මඩුදලු හදාගන්නේ මේක ලුණු දාලා උණු වතුරේ තම්බලා අපි තම්බදියා අරිනවා කියන්නේ. ඒ විදිහට ඊට පස්සේ පිළියෙල කරගත්තට පස්සේ මේක ටෙම්පරාදු කරලා කිරිමිටක් දාලා ගන්නයි තියෙන්නේ. ඇත්තටම මස් මාළු වලටත් වඩා රසවත් ආහාරයක්. ඉතින් අද නම් මම ටිකක් කිරටයි උයාගන්නේ. ඊට වැඩිය හරිම රසයි තෙලෙන් ටෙම්පරාදුව වැඩිපුර දාලා කිරි චූට්ටක් දාලා ගත්තා නම් තවත් රසයි. ඉතින් මේක එක එක විදිහට උයනවා ඇති. අද මං චූටි වීඩියෝ එකක් කරා. ඉතින් ඔයාලටත් බලා ගන්න. ඉතින් ඒක මං කියන්න කැමති පුංචි නංගිලා මල්ලිලා ඉන්නව නම් විවාහ වෙන්න, විශේෂයෙන්ම නංගිලා. ඉතින් ගොඩක් දෙනෙක් බයයි මේ විවාහයත් එක්කම අනේ මට උයා ගන්න බැහැනේ, මං උයන්න දන්නේ නැණි කියලා ඉන්නවා. ඉතින් ඒ අයටත් එක්ක තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඇත්තටම මම විවාහ වෙනකොට කිසිම දෙයක් උයන්න ඉගෙනගෙන හිටපු කෙනෙක් නෙමෙයි. තේ එකක්, කෝපි එකක් හදන්න පුළුවන් වුණාට ඇත්තටම ටී එකක් හදන්න ඉගෙන ගත්තේ මගේ හස්බන්ඩ්ගෙන්. මම විවාහ වෙනකොට ඉගෙනගෙන තිබ්බේ පරිප්පුවක් එක්ක සාමාන්‍යයෙන් බණ්ඩක්ක තෙල් දාලා හාල්මැස්සු තෙල් දානවා වගේ චූටි දෙයක් විතරයි. ඉතින් විවාහ වුණාට පස්සේ එකපාරට මට ඇත්තටම දුකත් හිතුණා. මට උයන්න බෑනේ, මං උයන්න දන්නේ නෑනේ කියලා. මගේ අම්මා මාව කවදාක්වත් කිචන් එක පැත්ත පළාතටවත් ගත්තු කෙනෙක් නෙමෙයි. එයා හැම වෙලෙම හිතුවේ බැන්දට පස්සේ අපිට හැමදාම උරුම වෙන දෙයක් තමයි මේ උයනවා කියන එක. ඉතින් ඒක නිසා ඔයා බඳිනකන් නිදහසේ ඉන්න, මං ඒ ටික කරන්නම් කියලා මගේ අම්මා මට හරිම නිදහසක් දීපු කෙනෙක්. ඉතින් ඇත්තටම මට වෙලාවකට දැන් අම්මා ගැන දුක හිතෙනවා. ඉතින් ඒ කාලේ මට උදව් කරගන්නත් බැරි වුණා. අදටත් මට අම්මා වෙනුවෙන් කෑම වේලක් හදලා දුන්නට එයාට උදව් කරගන්න විදිහක් නැහැ. ඉතින් ඇත්තට මේ ගැන දුක් වෙනවා වගේම දියණියක් ඉන්න අම්මා කෙනෙක් නම් ඔයත් ඒ ගැන චුට්ටක් හිතලා බලන්න. මටත් දියණියන් දෙන්නෙක් ඉන්නවා. ඉතින් මාත් මගේ අම්මා වගේ දැන් ඒ දෙන්නව කිචන් එකට ගෙන්න ගන්නේ නැති තරමට තමයි ඉන්න උත්සාහ කරන්නේ. නමුත් එයාලා අපි වගේ නෙමෙයි. අපි නම් ඉස්සර අම්මා උයන වෙලාවට කිචන් එක පැත්ත පළාතෙවත් යන්නේ නැහැ. මොනවා හරි සුවඳක් දැනුනොත් හරි මොන හරි රස කෑමක් හදනවා නම් ඒකෙන් චුට්ටක් කටේ දාගෙන දුවනවා මිස පුංචි කාලේ අපි හිටියේ පාරවල් වල, මිදුලේ, කැලෑවල් වල ওই වගේ සෙල්ලම් කර නේ. උනාට දැන් මගේ බබාලා දෙන්න නම් සාමාන්‍යයෙන් අපි ඉතින් යාළුව දැන් එළියට යවනවත් අඩුයිනේ. සාමාන්‍ය ළමයි එක එකතු වෙන්න එයාලට අවස්ථාවකුත් නැහැ. ඉතින් එයාලා හැම වෙලෙම බලන්නේ මං කිචන් එකට යන්නේ කොයි වෙලාවෙද, එයාලත් එනවා. උස නැති නිසා පුටු උස්සගෙන එනවා. ඇඳි උස්සගෙන එනවා. වාජන අරගෙන අත් සෝදලා ඒප්‍රන් දාලා ඉතින් හැම වෙලෙම බලන්නේ කිචන් එකට ඇවිල්ලා මොනවා හරි හදන්න. ඉතින් ඔයාලත් මං හිතනවා ගොඩක් දෙනෙක් සාමාන්‍යයෙන් ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර දියණියක් කියන්නේ සමහර අදටත් සමහර ගෙවල් වල එහෙම තියෙනවා. මං දන්න සමහර ගෙවල් වල එහෙම දියණියෝ ඉන්නවා. ගෙදර දාසි වගේ වැඩ කරන දියණියෝ ඉන්නවා. ඉතින් අපි ඇත්තටම අම්මලා විදියට මම ඇත්තටම දැන් මගේ අම්මා ගැන පුදුම විදියට දුක් වෙනවා. ඒ වගේම ඇත්තටම මට සතුටුයි අම්මා මට ඒ දීපු නිදහස. ඉතින් ඒ වගේ මගේ දුවත් කවදා හරි දවසක එහෙම හිතයි නේ කියලා මට ඉතින් හිතෙනවා. ඉතින් එහෙම හිතලා මං එයාලව ඒ දේවල් වලින් නිදහස් කරන්න තමයි හැම වෙලේම උත්සාහ කරන්නේ. ඉතින් ඔයත් බඳින්න විවාහ වෙන්න ඉන්න නංගි කෙනෙක් නම් ඇත්තටම විවාහයේදී මේ උයන පිහින දේවල් ගැන බය වෙන්න එපා. මාත් කිසිම දෙයක් දැනගෙන නෙමේ ඉස්සලාම හාල් එකක් ලිපේ තියන්නේ කොහොමද කියලා මං කල්පනා කරනකොට මට එකපාරට මතක් වුණා
අතේ හුරුවට අම්මා ඇඟිල්ල බලලා හාල් එක වතුර එක කොහොමද කියලා බලලා තියෙනවනේ කියලා. ඉතින් ඊට පස්සේ දැන් අද කාලේ වෙනස්නේ. YouTube නාලිකාවල විවිධ වැඩසටහන් රෙසිපීස් තියෙනවා. ඉතින් ඒවා බලලා අපිට ඉගෙන ගන්න පුළුවන්. එහෙම තමයි මාත් ඉගෙන ගත්තේ. ඉතින් ඉස්සර මගේ කාලේ ඔය data package ඔය වගේ දේවල් තිබ්බේ නැහැ. තිබ්බා. ඒ වුණාට ඒ ගැන එච්චර අවබෝධයක් නැහැ. මම data card එකක් දාගෙන recipes දෙකක් බලනකොට card එක ඉවර වෙලා ඉවරයි. ඉතින් එහෙම අමාරුවෙන් තමයි ඇත්තටම මේ උයන කියන එක ඉගෙන ගත්තේ. දැන් නම් ඕනම කෑමක් හදාගන්න පුළුවන් තත්ත්වයක් කියන එක අතහුරුවද අපේ ඇඟෙන්ම එන දෙයක්ද කියන්න ඇත්තටම මම දන්නේ නැහැ. ඕනම දෙයක් උයා ගන්න පුළුවන් ඕනම කල්චර් එකක ඕනම රෙසිපියක් සාමාන්‍යයෙන් උයා ගන්න හැකියාව දැන් තියෙනවා. ඉතින් ඔයාලා මගේ කුකරි වීඩියෝස් බලලත් ඇති. ඉතින් මං හිතනවා ඕනම කාන්තාවක් මේ වගේ වෙන්න ඇති. ඕනම කෙනෙක්ට මේ වගේ උයන්න කරන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලත් මේ ගැන බය වෙන්න එපා. පුංචි නංගිලා මල්ලිලත් එහෙමයි. විශේෂයෙන්ම දැන් අද කාලේ ගැහැණු පිරිමි ભેදයක් නැහැ. හැමෝම උයන් ඉගෙන ගන්නවා. හැමෝම දක්ෂයි. විශේෂයෙන්ම පිරිමි අය ඉන්නවා අපිට වැඩිය රසට දක්ෂ ලෙස උයන අය. මේ ළඟදී මං රියැලිටි ප්‍රෝග්‍රෑම් එකක දැක්කා. ඒකේ කුකරි තරගයක් ඒකේ ජයග්‍රහණය ලැබුවේ පිරිමි පාර්ශවයේ කෙනෙක්. ඉතින් කාන්තාවෝ අතරින් ඉතින් ඒක නිසා මේ උයනවා කියන කලාව හැමෝටම අපි හැමෝගෙම ඇඟ ඇතුලේ තියෙන දෙයක්. ඒක නිසා උයන්න දන්නේ නැහැ කියලා බය වෙන්න එපා. අද කාලේ තියෙන විවිධ items, kitchen items, electric items නිසා අපිට උයන කියන ඒවා හරි පහසුවෙන් ඉක්මනින් කරගන්න පුළුවන්. ඉස්සර නම් තෝස එකක් හදනකොට තෝසේ ඇලෙනවා. තාච්චියේ ආපැලෙනවා තාච්චියේ. ඉතින් දැන් එහෙම නෙවෙයි. දැන් එක භාජන පවා වෙනස් වෙලා තියෙනවා. ඒවා අපිට හරිම පහසුයි. ඉතින් සෞඛ්‍ය ආරක්ෂාව ගැන නම් කියන්න දන්නේ නැහැ. නමුත් අපිට හරි පහසුවෙන් මේ කෑම જાතියම හදා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ගැන කිසිම කෙනෙක් බය වෙන්න එපා. ඉතින් පුංචි දෙයක් මම මේ සඳහන් කළේ. ඒ අතරේ ඔයාලට මට පෙන්වන්න ඕනේ කියලා හිතුණා මේ තියෙන්නේ ඔයාලා දන්න දෙයක්ද? මේ ඇවිල්ලා ගිරාපලා. ඉතින් මේ ගිරාපලා එක්කම ඒ වගේම කොළ జాතියක් තියෙනවා තව. මේකට එක එක නම් කියනවා. මෙතන තියෙන ගිරාපලා. ඉතින් බලන්න ඒකම හීනි. මෙන්න මේ වගේ ඔයාලට කැමරාවට එච්චරම පේන්නේ නැද්ද මන්දා? මෙන්න මේ වගේ හීනි තව ගස් జాතියක් තියෙනවා. කොලෙත් සාමාන්‍ය එකයි. නමුත් කඳ චුට්ටක් වෙනස්. කඳ මේ මං අතේ තියන් ඉන්න එකේ කඳ හීනි තනකොළ ගහක් වගේ. ගිරාපලා වල කඳ ටිකක් මහතයි. ගිරාපලා අපි ආහාරයට ගන්න දෙයක්. ඒ වගේම මේක බට දැල් කියලා කියනවා. මේකට එක අය එක නම් කියනවා. මේකත් කුඹුරු වල හැදෙන්නේ. ගිරාපලා කියන එක හරිම ගුණදායක පලා වර්ගයක් වගේම අපි ඉතින් ආහාරයට ගන්නවා. ඒකම මේ බටතෙල් කියන එක නම් ආහාරයට ගන්නෙ නෑ. ඉතින් මේක මතක් කරගන්න ඕනේ පුංචි ළමයින්ට හරිම ගුණදායක ආහාරයක් තමයි ලුණුවිල කියන ශාකය. ඉතින් ලුණුවිල මෙතන නැහැ. මට පෙන්වන්න විදිහක් නැහැ. ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා ඇති. ඉතින් ඉස්සරය කාපු ආහාර රෙසිපි එකක් වගේ මේ එකම චූටි විස්තරයක් ඔයාලට මම අරගෙන ආවා. කවුරු කොහොම කිව්වත් කාන්තාවක් විදිහට අපිට උරුම වෙච්ච දෙයක් තමයි මේ උයනවා කියන එක. ඉතින් ඔයත් නැන්දම කෙනෙක් නම් ආදරණීය ලේලියක් ඔයාටත් ඉන්නවා නම් එයාව දියණියක් වගේ ආදරයෙන් රැක බලා ගන්න. වගේම ඔයාට දියණියක් ඉන්නවා නම් එයාටත් පුළුවන් තරම් නිදහස දෙන්න. මොකද එයා ඔයා ගාව ඉන්නේ හරිම කෙටි කාලයයි. එයාගේ ජීවිතේ එයා විවාහ වුණාට පස්සේ ඉතිරි මුළු කාලෙම ගත කරන්න වෙන්නේ එයාගේ පවුලත් එක්ක. ඉතින් මේ කාලය තුල එයාව ආදරයෙන් රැක බලා ගන්න.
ඔයා මේ වීඩියෝ එක බලන පුංචි දියණියක් නම් ඉතින් පුතේ ඔයාගේ අම්මට තාත්තට මේ කාලය තුල තමයි ඔයාට උපරිමයෙන් උදව් කරන්න පුළුවන් කාලය. ඉතින් මේ කාලේ දෙමව්පියෝ වෙනුවෙන් කැපවීමෙන් උදව් උපකාර කරන්න. මොකද වයසට ගියාට පස්සේ යාලට අපිට සලකන්න කාලයක් නැති වෙන්නත් පුළුවන්. ඉතින් අදට මගේ වීඩියෝ එකෙන් මං මෙතනින් නවත්තනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ අදහස් යෝජනා පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් පරිස්සමින් සතුටින් ඉන්න.